අඩෝ මේ මම පොඩි වැඩකට උඹලගේ ෆ්‍රිජ් එක පොඩ්ඩක් ගන්නවා. අවුලක් නැහැ. මොකද? මොකක්ද උඹ ඔය කරන්නේ? කොකේන් ෆ්‍රිජ් එක ගන්න. කොකේ මැච් එකනේ. සිරාට මොකද්ද ඔය දැන් කරන්නේ? තාම ලංකාවට සෙමි ෆයිනල් යන්න පුළුවන් ක්‍රමයක් තෝරනවා. නෑ. තාම කවුද ක්‍රිකට් බලන්නේ? ෆ්‍රිජ් එක ගන්න. ආච්චිට හාල් කරනවා. මේක මං හිතුවටත් වඩා සෑහෙන දරුණුනේ. ඕවා කළා වැඩක් නෑ බං. TNL එකේ උන්ට බලන්න පුළුවන් ලෙවල් එකේ TV ප්‍රෝග්‍රෑම්ස් පෙන්වන්න තියෙන උනන්දුවත් මුන්ට ක්‍රිකට් වලට නෑ. අතාරලා දාපන්. කොල්ලෝනේ ප්‍රශ්න බං. අනිත් එක මම කියන්නේ තාම අපිට සෙමි මේ වහලට ඔය කතාව කියන්න එපා කියලා මම ඔබට කියලා තියෙනවනේ. මෝඩෙක් වුණාට මහේෂ් හරි පොඩ්ඩක් මොලේ තියෙනවනේ කල්පනා කරලා බලපන්. අනිත් එක දැන් අපේ උන්ව 30 යard එක ඇතුලේ කූඩ අරන් ගහලා නිදි කෙරෙව්වා නම් ඔය මැච් ටික දිනනවද? පහතරට තාම ගම් අතුරද? ඔව් ගම් අතුර. අහපු එකට උත්තර දීපන්. එහෙම වුණා නම් දිනනවද? නෑ ඒ විතරක් නෙමෙයිනේ බං. වනින්දුල්ලාට කකුල් ප්‍රශ්න. දනන්ජලට ප්‍රෝටීන් උණතා. හේමන්ත. ඇට් කරන්නයි කල්පනා කරන්නයි දෙකක් එකපාර මොලේට බර වැඩි. වෙල්ලට. ලදරු කකුල් උණතාවයක්. මෙන්ඩිස් ටමේටිගේ පීරියඩ්ස්. අසලංග ප්‍රෙග්නන්ට්. ශානකගේ හිතුණු අනිත් ටීම්ස් ගැන. නිව්සීලන්ඩ් කාරයෝ. අර කොහොමත් අපිත් එක්ක ඉරිසිය අහින්න කෑමකට මොකක් හරි කෙමක් කරා වෙන්න බැරිත් නෑ. අනිත් එක මං කියන්නේ බානුක කුසල් ජනිත් ධනුෂ්ක වගේ යක්කු ගෙදර තියලා මොන තොයි තමුසගේ මහලකු යක්කුන්ගේ ඇවරේජ් ස්ට්‍රයික් රේට් කොහොමද? තමුසගේ යක්කු නෙමේ ආලෝක එකා දැම්ම නම් ඌත් ඇවරේජ් 30 ලස්සනට ගහනවා. අඩෝ උඹ ගැන දුක හින්දා උඹේ හොඳට කියන්නේ ඕක අතාරලා දාපන්. අඩෝ මාව බයිට් කරපන් ඉස්සර වගේ මට අනුකම්පා කරන්න එපා. හරි ශානක 2016 ඉඳන් ඩිෆෙන්ඩ් කරන එකට මට හිනාවක් මම නම් හෙනම් මෝඩෙක්. කොකරපන්. අඩෝ උඹට තේරෙනවනේ විහිළු වල සීමාවක් තියෙනවනේ. දැන් අවුරුදු 10ක් තිස්සේ අපි උඹව බයිට් කරනවනේ. ශානක දෙන්නෙත් නෑ උඹ හැදෙන්නෙත් නෑ අපිට තව කරන්න විහිළු ඉතුරුත් නෑ. මොකද්ද මේකේ තේරුම? නෑ අපිට අතාරින්න බෑ. මගේ ළඟ හොඳ ප්ලෑන්ස් ටිකක් තියෙනවා. හරි. අපිට දැන් මාලිංග වගේ බෝල් කරන දෙන්නෙක් ඉන්නවනේ. එතකොට තව 9ක් හොයාගත්තොත් මාලිංග වගේ 11ක් ඉන්නවා ටීම් එකකින් සුපිරි ගේමක් ගහන්න පුළුවන්. අනිත් එක මෙන්ඩිස් තුනත් මාලිංග වගේ ටිකක් බෝල් කරන හදලා ගන්න පුළුවන් අපිට. සිරාවට. අනිත් එක මැතිව්ස්ට හොඳ තැනකින් සුරයක් දැම්මලා බලමුද අපි. මෙන්ඩිස් 50 ගෙවුවොත් කිරියම්ම දානයක් දෙනවා කියලා උන බාරේ ඔප්පු කරන්න ඕනේ නැති හින්දා ඒ සල්ලිත් ඉතුරුයි. මෙතන වල්ලිය ගුණාංශ ඉවරයි. ලංකාවේ ක්‍රිකට් ඉවරයි. දැන් පොඩකින් මේක මගේ අන්තිම ලාස්ට් ෆයිනල් ප්ලෑන් එක. හරි. සංගෝය මහේලා අපහු ලංකාවේ ටීම් එකට ගෙන්නනවා. ආවේ නැත්තම් ලංකාවේ පුරවැසි අහෝසි කරනවා කියනවා බූම්. ඊට පස්සේ සිංහල නම් තියෙන හැමෝම ලංකාවේ ටීම් එකට අනිවාර්යෙන් ගහන්න ඕන කියලා නීතියක් ගෙනල්ලා සුනිල් නරයින්ගේ ෆක සමන්නයි රවි බොපරාවේ ලංකාවේ ටීම් එකට ගන්නවා බූම්. ඊට පස්සේ ටයිම් ට්‍රැවල් කරලා 1992කට ගිහිල්ලා පැට් කමිස්ගේ අම්මගේ තාත්තගේ බෝට්ටුවකින් ලංකාවට ගෙනල්ලා ඒ බෝට්ටුවෙම මෙන්ඩිස්ගේ අම්මලා ඔසි යවනවා බූම්. ඊට පස්සේ සංගගේ චමරිගේ ගෙවල් වලට පැනලා ඒ දෙන්නගේ DNA ගන්නවා. අපේ බණ කියන බයෝ කරන කොල්ලෙක් ඉන්නවා රතුගල කියලා. උට කියලා ලැබ් එකක වන් ඩවුන් ගන්න පුළුවන් පර්ෆෙක්ට් බැට්ස්මන් කෙනෙක් හදනවා ඒ DNA වලින්. බූම්. තව අපේ මාතර කොල්ලෙක් ඉන්නවා ගුරුකම් කට්ටඩ වැඩ කරන උට කියලා බන්දුන වර්ණ පුරේට පණ ගන්නවා. එතකොට කැප්ටන්සි ප්‍රශ්නෙත් හරි. බූම්. තව සිරාජ්ජා ඉරාජ්ජා ඉපදෙද්දි මාරු කරනවා. බූම්. ඊට පස්සේ ඉංග්‍රීසින් අපි යටත් කරගෙන හිටපු කාලේට හරියන්න අපිට උන් යටත් කරගෙන ඉන්න ඕනේ කියලා උන්ගේ ටීම් එකේ හොඳ ඔක්කොම අපේ ටීම් එකේ ගස්සනවා. මට උඹේ දුක තේරෙනවා. හරි ලංකාව අපි පොඩි කාලේ හොඳ ක්‍රිකට් බැලුවා. ඒක ඉවරයි. ඒකයි එන්නෙත් නෑ. ඒක ඇක්සෙප්ට් කරලා මූව් ඔන් වෙයන්. ඊටට කොච්චර ජීවිතේ ආතල් දේවල් තියෙනවද? නෑ. ඒ උනාට මං කියන්නේ අපිට අඩෝ එකපාරක් මුංග ඩිෆෙන්ඩ් කරන එක නවත්තලා බැනලා බලපන් කොච්චර ආත්මෙට සැනසීමක් දැනෙනවද කියලා. කො මාත් එක්ක කියපන්. ලොන්තෙව් I feel so good macha. Let's go. ඒකනේ මං කියන්නේ. ලොන්තෙව්. එහෙනම් මිනිහෙක් දෙන්න පරිණත වෙන්න ලෑස්තිද?